ගමරාල දිව්‍ය ලෝකයේ ගිය හැටි. ඔන්න දුවේ පුතේ. අදත් අපි ලස්සන ජනකතාවක් අහමු. අද කතාවේ නම තමයි ගමරාල දිව්‍ය ලෝකයේ ගිය හැටි. දිනක් උදෑසන සුපුරුදු විදියටම කුඹුරට ගිය ගමරාලට දැකගන්න ලැබුණේ පුදුම දෙයක්. එයාගේ ලස්සනට තිබුණු කුඹුරේ ලියදි පුරාම කවුද වංගෙඩි අරන් ඇවිදිලා වගේ ලොකු සලකුණු. ගොයම් ගස් ගොඩකුත් පොඩි වෙලා. ගමරාලට හරිම ප්‍රශ්නයක්. ගමරාල තමාටම මුමුණමින් ව්‍යාකූලත්වෙන්. මොකද්ද මේ වෙලා තියෙන අලකලංචියේ? මේ වංගෙඩි වලට පණ ඇවිත් රැට ඇවිදිනවවද්ද? ඔහොම හිතපු ගමරාල ගමේ ගෙරක් ගානේ ගිහින් හැමෝටම අනකලා. අහන්න, ගමේ හැමෝම තමන්ගේ වංගෙඩි හොඳට ලණු වලින් බැඳලා තියන්න ඕනේ. ගමේ අයත් ඒ විදිහටම කළා. ඒත් පහුවෙනිදා උදේත් කුඹුරේ අර අමුතු වංගෙඩි පාරවල් තිබුණා. දැන් නම් ගමරාලට හොඳටම කේන්ති ගිහින්. එදා රෑ එයා ලොකු කිතුල් පොල්ලකුත් අරගෙන කුඹුරේ පඳුරක් අස්සට වෙලා හැංගිලා හිටියා හොරාව අල්ලගන්නම හිතාගෙන. රෑබෝ වෙද්දී ගමරාල දැක්කා අහසින් කළු ගුලියක් වගේ දෙයක් කුඹුරට පාත් වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ලොකු අලියෙක්. මේ අලියා අහසින් බැහැලා ගොයම් කකා කුඹුර විනාශ කරනවා. ගමරාල හිමිහිට සද්ද නැටුව අලිය ළඟට ගිරින්. එක පාරටම අලියාගේ නැට්ටේ එල්ලුණා. ගමරාල බියෙන් සහ පුදුමයෙන් කෑ ගසනවා. අම්මෝ මේ කොහෙද මේ යන්නේ? බිම පේන්නත් නෑ. කලබල වුණු අලියා කෙලින්ම අහසට නැගලා ගියේ දිව්‍ය ලෝකයට. දිව්‍ය ලෝකය දකින්නකොට ගමරාලගේ කට ඇරුණා. දිදුලන පාවෙන දූපත්, රන්වන් පාට දෙව්විමන්, හරිම පුදුම ලෝකයක්. ටික වෙලාවකින් අලියා ආපහු එන්න ලෑස්ති වෙනව දකපු ගමරාල ආයෙමත් වල්ගේ එල්ලුණා. අලියා කෙලින්ම විත් නැවතුනේ ගමරාලගේ කුමරෙමයි. ගෙදර දුවපු ගමරාල වුණු හැමදේම ගමහාමිනියට කිව්වා. ඇත්තද කියන්නේ? මට දිව්‍ය ලෝකෙ බලන්න ආසයි. මාවත් එක්කන් යන්නකෝ. ගමරාල රහසින්. කාටවත්ම කියන්න එපා. හෙට රැට ලෑස්ති වෙලා ඉන්න. ඒත් ඒ වෙලාවෙම ගෙදර ආපු රිදී නැන්දා ගමහාමිනේගේ මූණේ තිබුණු අමුතු සතුටු දැකලා කාරණේ ඇහුවා. ගමහාමිනේට ඉන්නම බැරුව රිදී නැන්දගේ කනට කරලා රහස කිව්වා. රිදී නැන්දා ඉල්ලන ස්වරයෙන්. අනේ ගමහාමිනේ මාවත් එක්කන් යන්නකෝ. මං කාටවත් කියන්නේ නෑනේ. ඒත් රිදී නැන්දගෙන් තව කෙනෙක්ටත් එයාගෙන් තව කෙනෙක්ටත් ආරංචි වෙලා හරස් වෙද්දි ගමේ හැමෝම වගේ කතාව දන්නවා. එදා රෑ මුළු ගමම කුඹුර ළඟ පඳුරු අස්සේ හැංගිලා බලාගෙන හිටියා. සුපුරුදු විදියටම අලියා අහසින් බැස්සා. ගමරාලා හැමින් ගිහින් වල්ගේ එල්ලුණා. ඊට පස්සේ ගමහාමිනේ ගමරාලාගේ ඇඟේ එල්ලුණා. ඇයගේ ඇඟේ රිදී නැන්ද එල්ලුණා. ඔහොම ගමේ හැමෝම දිගවලක් වගේ එකිනෙකාගේ ඇඟේ එල්ලුණා. අලියා හැමෝම අරගෙන ආසර නැඩ්ඩා. ටික දුරක් යනකොට රිදී නැන්දට ප්‍රශ්නයක් මතක් වුණා. රිදී නැන්දා හයියෙන් කෑගසා ගමරාලේ දිව්‍ය ලෝකේ වී බෙදෙන කුරුණිය කොච්චර විතරක්ද? ගමරාල කේන්තියෙන් කෑගසමින් රිදී නැන්දේ කරදර නොකර ඉන්නවකෝ. ඒක මෙන්න මෙච්චර විතර ඇති. එහෙම කියපු ගමරාලා කුරුණියේ ප්‍රමාණිය පෙන්වන්න අත් දෙක දෙපැත්තට දිග ඇරියා විතරයි. අලිවල් ගය අතෑරුණු ගමන් ගමරාලත් එක්ක එල්ලිලා හිටපු හැමෝම පොදිය පිටින් කුඹුරේ මඩටම ඇදගෙන වැටුණා. ඔන්න ඔහොමයි දුවේ පුතේ ගමරාලයි ගමේ අයයි දිව්‍ය ලෝකෙ ගිය ගමන එදා කෙලවර වුණේ. එහෙනම් දුවේ පුතේ අද කතාව අවසන්. අපි ගිහින් එන්නම්.